හායි good morning යාළුවනේ කොහොමද ඔයාලට අපි දැන් වීඩියෝ එකට ඔන්න යාළුවනේ මම අද උදේම නැගිටලා උදේට කෑම හදලා මල් වලට වතුර දාන්න ආවා මල් වලට වතුරක් දාලා දැන් ඊගාවට ෆාම් එකට යන්න තමයි මම ලෑස්ති වෙලා ඉන්නේ ඉතින් මම කොමරිකා ගහක් හදලා තියෙනවා එන්නකෝ පෙන්නන්න ඔයාලට මම ඉතින් කොමරිකා පන්තුරුකුත් හදාගත්තා මොකද මම කෑම හදනකොට හිටපු ගමන් මගේ අතේ පිච්චෙනකොට මම මෙතනට දුවගෙන ඇවිල්ලා කොමරිකා අත්තක් කපලා ඒකේ තියෙන අර මේ ඉස්ම ටිකක් ගා ගන්නවා. එතකොට යාළුවනේ කිසිම පැල්ලමක් හිටින්නේ ඉක්මනට හොඳ වෙලා යනවා. මේ යාළුවනේ ඉතින් මම කුණු එක විසි කරන්න ආවා. දැන් ඉතින් වෙලාව උදේ 6:00 විතර ඇති. වින්ටර් එක පටන් ගත්තේ හින්දා පොඩ්ඩක් අඳුරු ගතියයි. දැන් ඉතින් කුණු එකක් දාලා මම යන්න ඕන ෆාම් එක පැත්තට. ඔය කෑ ගහන සද්දේ මම දැන් ෆාම් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ තියන්නේ අපේ ගේ. හරි එහෙනම් අපි යමුකෝ ෆාම් එකට ඇතුළටම. ගිහිල්ලා දැන් මේගොල්ලන්ට කෑම ටික මම දාන්නම්කෝ. දැන් ඉතින් ඒගොල්ලෝ කෑග ගහ ඉන්නවා මගේ ඉව වැටිලා ඒගොල්ලන්ට. ඒගොල්ලන් දන්නවා දැන් මම එනවා කියලා. ඔන්න බලන්නකෝ ඉතින් මම බොරුද කියන්නේ කියලා. මේ ඔය දොර ළඟට වෙලා ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා. ඔන්න ඔය ඉන්නේ ලොකුම එක්කෙනා. එයා නම් හරිම වසයි. රණ්ඩු කරනවා අනිත් අයත් එක්ක. මේකේ ඉන්නවා තව පුංචි පැටියෙක්. එයා තමයි ඔය බඩගිනි වෙලා කෑ ගහන්නේ. මේ ඉන්නේ. මෙන්න මෙයා. ඉතින් මේගොල්ලෝ ඔක්කොම ආවා මගේ ගාවට. මේක දොර ඇරලා තිබ්බොත් ඉවරයි ඉතින්. මේගොල්ලෝ ඔක්කොමලා දුවගෙන එනවා එළියට. එහෙම ආවොත් මේගොල්ලන් ආපහු කොටුව ඇතුළට දාගන්න හරිම අමාරුයි. මට තනියම කරන්න බැරි වැඩක් ඒක නම්. මේ බලන්නකෝ එයාලා මම ඉතුරු වෙච්ච කෑම ගෙනත් දාපුවාම කණ්ඩ පොර කන හැටි. ඔය රොටි කෑලි එහෙම හරිම ආසාවෙන් කනවා. ඒගොල්ලන් තනකොළ වලට වඩා කැමති බත් කන්න, ඒ ඉතුරු වෙන රොටි කන්න, ඒවා කන්න. මේ බලන්නකෝ කටේ එල්ලගෙන අර රොටි කෑලි කනවා. රණ්ඩුත් වෙනවා ඉතින් පොර කනවා. ඒගොල්ලන්ගේ කෑම දාන භාජනේ ඒගොල්ලන්ට ඉඩ මදි. දැන් ඉතින් තව ටිකකින් මම එයාලට තනකොළ ටිකකුත් කන්න දානවා. නැත්තම් හවස් වෙනකන් ඒගොල්ලන්ට කෑම මදිනේ. හරි එහෙනම් අපි තනකොළ ටිකකුත් ගෙනල්ලා දාමුකෝ. ඔන්න මම දැන් තනකොළත් ගෙනල්ලා දැම්මා. ඒගොල්ලෝ දැන් තනකොළ ටික කන ගමන් තමයි ඉන්නේ. තාම අර බත් ටික කාලා ඉවර නැති නිසා තනකොළ කන්න මෙතනට ආවේ නෑ රංචුවම. ඔය එන්නේ දුවගෙන. අන්න. මේ බලන්නකෝ යාළුවනේ. මම ඉන්නේ ගෙදර ගෑස් සිලින්ඩර් තියලා තියන්නේ එළියෙන්. මම හිතන්නේ ගොඩාක් උඩට මෙහි ගෙවල් වල තියන්නේ එහෙම. මොකද ඒගොල්ලෝ හරිම බයයි ගෑස් සිලින්ඩර් කුස්සිය ඇතුලෙන් තියන්න. ඒගොල්ලෝ කියන්නේ එහෙම තිබ්බහම අනතුරක් සිද්ධ වුණොත් ඒක බලපාන්නේ කුස්සියේ වැඩ කරන කෙනාට කියලා. මොකද මමනේ කුස්සියේ ඉන්නේ නිතරම ඒක නිසා. ඒගොල්ලෝ මගේ ආරක්ෂාව ගැනත් ඉතින් හිතලා තියෙනවා. නේද? මේ බලන්නකෝ ටික බට දාලා තමයි ඔය ගෑස් සිලින්ඩර් වලින් කුස්සියේ ගෑස් ලිප් වලට ගෑස් වෙන විදිහට සකසලා තියෙන්නේ.
ඉතින් යාළුවනේ බලන්න අපේ ලංකාවේ නම් අපි ගෑස් සිලින්ඩරේ ගෑස් ලිප ළඟ තියාගෙනම නේද කෑම හදන්නේ. ඇත්තට මේක ගොඩක් අනතුරුදායකයි කියලා මටත් හිතෙනවා. අනික අපේ ලංකාවේ විදිහටත් නෙමෙයි. මේ ගෑස් සිලින්ඩර් ෆික්ස් කරන්න තියෙන විදිහ බලන්නකො රෙගියුලේටර් එකට. මේ දැක්කද? කිසිසේත්ම ඒක ගැලවිලා එන්නේ නැහැ. මේ හරිම ආරක්ෂිතයි. දැක්කද ඔයාලා? ඔන්න ඔහොම තමයි මෙහි ගෑස් සිලින්ඩර් ෆික්ස් කරන්නේ. හරි යාළුවනේ. ඉතින් මමත් හිතනවා ඒ ක්‍රමයෙන් ගොඩක් ආරක්ෂිතයි කියලා. මේ තියෙන්නේ ගෑස් සිලින්ඩරේ සීල් වෙලා එන විදිහ. කියන්නේ අපි කඩෙන් ගේනකොට මේ වගේ තමයි ගෑස් සිලින්ඩරේ තියෙන්නේ. මේ තියෙන්නේ ගෑස් සිලින්ඩරේ අපි අලුත් එකක් ෆික්ස් කරන්න යනකොට ගලවන විදිහ, එතකොට හයි කරන විදිහ. මෙතන නට් එකට මේ වගේ යතුරක් උවමනා වෙනවා. ඔව් ඒ වගේ යතුරක් පාවිච්චි කරලා තමයි ඒක කරගන්න ඕනේ. එතකොට යාළුවනේ ඔයාලට මතක ඇතිනේ මම පළවෙනි වීඩියෝ එකේදී කිව්වා ෆාම් එකේ තියෙන රටින්දි ගස් වල හැදෙන රටින්දි වලින් හොඳ රටින්දි අපි ස්ටොක් කරගන්නවා කියලා. මේ තියෙන්නේ රටින්දි. ඉතින් යාළුවනේ මේ රටින්දි වලට කිසිම පොහොරක් යොදන්නේ නැහැ. ඒ රටින්දි ගස් වලට දාන්නේ වතුර විතරයි. ඉතින් හරිම නැචරල්. ඒක නිසා හරිම ගුණවත්. ඉතින් මේවා අපි පාවිච්චි කරනවා රස කැවිලි හදන්න, එතකොට කේක් හදන්න, ඒ වගේම මේගොල්ලන් කෝෆි බොන වෙලාවට මේ රටින්දි වලින් ටිකක් අරගෙන කනවා. මොකද කෝෆි වලට ලංකාවේ වගේ මේගොල්ලෝ සීනි දාන්නේ නැහැ. ඉතින් ඒක නිසා රටින්දි කන ගමන් තමයි ඒගොල්ලෝ කෝෆි බොන්නේ. ඉතින් යාළුවනේ මේ රටින්දි හරීම රසයි. පැණි බේරෙනවා. ලංකාවේ රටින්දි නම් වේලිලා වගේ නේද තියෙන්නේ. එකට ඇලිලා වේලි ගතියක් තියෙන්නේ. මේවා එහෙම නැහැ. හරිම සොෆ්ට්, හරිම රසයි. ඉතින් යාළුවනේ සීනි වැඩිපුර කාපුවාම ඩයබටික් හැදෙනවා කියනවනේ දියවැඩියාව. ඉතින් මේ රටින්දි කෑවට එහෙම දියවැඩියාවට එන්නේ නැහැ. එහෙම තමයි මේගොල්ලෝ කියන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ නිතරම රටින්දි කනවා, කෝෆි බොනවා. ඔන්න යාළුවනේ මං චිකන් අවන් දාන්නයි යන්නේ. ඉතින් මම අද ගත්තේ සුපර් මාකට් එකෙන් ගෙනාපු චිකන් පැකට් එකක්. ඒ කියන්නේ ලුණු ගම්බිරිස්, බිස්කුඩු ඔක්කොම අත ගාලා චිකන් කපලා පැකට් කරලා තමයි එන්නේ. එතකොට මම තව ගත්තා කැරට්, මේ කොළ පාට, මේ තියෙන්නේ කෝසා. එතකොට මේ තක්කාලි ගෙඩි දෙකක්, ලුණු ගෙඩි දෙකක්, මේ තියෙන්නේ බෙල් පේපර්. තියෙන්නේ යාළුවනේ බෙල් පේපර් ගෙඩියක් ගත්තා. ඉතින් දැන් ওই ටික මම කපා ගන්න ඕනේ. හරි. එහෙනම් මම ගිහිල්ලා ඒ ටික කපලා එන්නම්කෝ. හරි. මේ තියෙන්නේ සුපර් මාකට් එකෙන් ගෙනාපු කපාගත්තු චිකන් පැකට් එක. එතකොට මේ කැරට්, කෝසා මම මේ විදිහට ලොකුවට කපා ගත්තා. එතකොට මේ තක්කාලි, බෙල් පේපර්, ලුණු, මම ලුණු කොළ ටිකකුත් කපා ගත්තා. මේ තියෙන්නේ තක්කාලි සෝස්. මේක ඝනකම්, වතුර වගේ නෙමෙයි ඝනකම්. ඒක දැම්මහම සුවඳකුත් රසකුත් එනවා. මේ තියෙන්නේ එනසාල්. එතකොට මෙතන තියෙනවා ඉඟුරු සුදු ලුණු පේස්ට් එක. මේකේ තියෙනවා ලුණු. එතකොට මේ තියෙන්නේ කහ කුඩු, තුන පහ කුඩු, සූදුරු කුඩු, කුරුඳු පොතු, ගම්බිරිස් කුඩු. ඉතින් යාළුවනේ ඔය සේරම ටික අපිට අවශ්‍ය වෙනවා. දැන් ඒ ටික මම ටෙම්පරාදු කරගන්න ඕන. මම වැඩි තෙල් දාන්නේ නැහැ. මේගොල්ලෝ තෙල් කනවා අඩුයි. අපිට ඒකටම ඉඟුරු සුදු ලුණු ටිකක් දාන්න පුළුවන් දැදෙන්න. ඔන්නම ඉඟුරු සුදු ලුණු ටිකත් ඒකටම දාන්න. ඊට පස්සේ අපි
බෙල් පේපර් ටිකයි, තක්කලුයි, ලුණු කොලයි ඒ ටිකත් දාගන්න. ගොඩාක් ටෙම්පරාදු වෙන්න ඕනේ නෑ යාළුවනේ. මේකට අපි එනසාල් කුඩු ටිකයි, ලුණු කුඩු ටිකයි, තක්කලි සෝස් ටිකක් මම දැම්මා. ඒකෙන් ලස්සන පාටකුත් වෙනවා, සුවඳකුයි රසකුයි දෙකක් වෙනවා. ඒකටම අපි කපාගත්ත එළවලු ටිකක් දාමු. අපි ඒකට තැම්බෙන්න වතුර ටිකක් දාමු. ගොඩාක් දාන්න අවශ්‍ය නැහැ. මේ ගානට. ඊට පස්සේ අපි ඒකටම චිකන් ටිකත් එකතු කරගමු. දැන් මේක හොඳට කලවම් කරලා බලන්න. ලස්සන පාටක් ආව නේද අර තක්කලි සෝස් එකෙන්. හරි. දැන් ඕක අපි වහලා තැම්බෙන්න තියමු. මේ බලන්න යාළුවනේ දැන් තව චුට්ටක් මේක තැම්බෙන්න ඕන. අර වතුර ගතිය පොඩ්ඩක් අඩු කරමු. හරි යාළුවනේ මේ තියෙන්නේ මම හදාගත්තු මස් ভেජිටබල් ග්‍රේවි එක. අපි දැන් මේක oven එක ඇතුළට දාමු. මේ තියෙන්නේ යාළුවනේ මම oven එකෙන් තියාගත්තා. මේක අපි දැන් විනාඩි 20ක් oven එකේ තියමු. ඔව් යාළුවනේ මේ තියෙන්නේ අපි බේක් කරගත්තු vegetable chicken gravy එක. ඉතින් යාළුවනේ ඔයාලට කැමති vegetable එකක් මේකට එකතු කරන්න පුළුවන්. හරි අපි ආයෙත් දවසක හම්බෙමු. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ. මම ගිහිල්ලා එන්නම්. ආයෙත් දවසක හම්බෙමු. බුදු සරණයි. ජෙස් පිටයි.